right එහෙනම් හැමෝටම ආයිබෝවන් නේ ආයි පුතේ එහෙනම් හැමෝටම ආයිබෝවන් අද ඕන එක්ස්ට්‍රා දවසක් විදිය තමයි මේ ක්ලාස් එක කරන්නේ හරිද සෛල පාඩමේ එක්ස්ට්‍රා ඩේට් එකක් විදියට කරන්නේ මොකද අපිට ටයිම් එක නැත්තම් මදි වෙනවා මේ ටික ඉක්මනට ඉවර කරගන්න ඕනේ හරිද අපි යන්න ඕනේ ඊට පස්සේ ඊළඟ ෆිසික්ස් එකක වලට ඒකින්ද අපි ඉක්මනට මේ කොටස් ටික ඉවර කරලා දාමුනේ බයෝ කොටසක් මේ මාසේ අපි කරනවා කියලා කිව්වේ හරි බලන්නකො අපි ඊයේ ඉවර කරපු දැන ඊයේ අපි කතා කරලා ඉවර කරලා තියෙන්නේ ජීවවායු නිෂ්පාදනය කරා ජෛව ප්‍රතිකර්මණය මම කිව්වා ලියන්න කියලා ලියලා දාලා තිබ්බ හැමෝම හරි ගොඩක් හොඳයි ගොඩක් හොඳයි ඊයේ ස්වභාවික ජෛව ප්‍රතිකර්මණයයි કૃත්‍රිම ජෛව ප්‍රතිකර්මණයයි කියන්නේ මොකක්ද කියලා ලියලා තිබ්බා. එතකොට අපි ඉන්නේ 26 වෙනි පිටුවේ පුතේ. මෙන්න මේ ටියුට් එකේ 26 වෙනි පිටුවේ ඉන්නේ හරි. කට්ටි ජොයින් වෙන්නේ නේ. සමහරවිට අද ගොඩක් කට්ටියට ක්ලාස් කියලා කිව්ව කමන්නේ. උන්ට රෙකෝඩින් එක දෙමු. රයිට්. ඊට පස්සේ අද අපිට කතා කරන්න තියෙන්නේ මොනවද බලන්නකෝ. අද අපිට කතා කරන්න තියෙන්නේ බේකරි කර්මාන්තයයි කිරි ආහාර නිෂ්පාදන කර්මාන්තයයි ඒ වගේ පොඩි ටිකක් කතා කරන්න තියෙන්නේ. ටිකක් චුට්ටක් බලමු ටක් ගාලා. ඒ බලන්න බේකරි කර්මාන්තය ගැන කතා කරොත් එහෙම මේකටත් ගන්න සුද්ධ ජීවියෙක්නේ. නේද? බේකරි කර්මාන්තය ගැන තමයි කතා කරන්න තියෙන්නේ අද බේකරි කර්මාන්තය. මේකට ගන්න අපි මොන පිටිද? තිරිඟු පිටි නේද? තිරිඟු පිටි තමයි ගන්නෙ. මේ බලන්නකෝ කොහොමද වෙන්නේ කියලා ටක් ගාලා මතක් කරගමු. හරිද? අපි සාමාන්‍යයෙන් කරන්නේ තඩි මේසයක් උඩට ඔය මේ බේකරි වලට එහෙම ගියොත් එහෙම ඔයාලා දන්නවා තඩි මේසයක් උඩට පිටි ගෝණයක් එහෙම කඩලා මේකට දානවා පුතේ මොනවද? මේකට දානවා සීනි ටිකක්. හරිද? ඊට පස්සේ යීස්ට් ටිකක් වතුරට දාලා ටිකක් වෙලා තියලා ඊට පස්සේ මේකට දානවා. හරිද? සීනිත් දානවා මේකට. සීනි චුට්ටක් ස්වල්පයක් දානවා. හරිද? ඊට පස්සේ වතුර යම් කිසි ප්‍රමාණයක් දාලා හොඳට අනා ගන්නවා. පදම එන්න හොඳට අනාගෙන මේක පුතේ වහනවා රෙද්දකින්. හරිද? ඇයි එහෙම කරන්නේ බලන්නකෝ. මේක පුතේ පිටි කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට් උපස්තරයක් නේ. කාබෝහයිඩ්‍රේට් නේ. මේකට දාන්නේ පුතේ යීස්ට් නේ. යීස්ට් කියලා කියනවා නම් සැකරොමයිසස් සර්විසියේ. හරිද? යීස්ට් නේ දාන්නේ. එතකොට මේ යීස්ට් වලට පුළුවන් මේ කාබෝහයිඩ්‍රේට් උපස්තර කණ්ඩ ආහාරයට ගන්න. හරිද? හැබැයි මෙයා පිටි මෝලිය ඇතුළට ගියපුවාම පුතේ ඇතුළට ඔක්සිජන් එන්නේ නැහැ. හරිද? එතකොට මේ යීස්ට් කියලා කියන්නේ වෛකල්පිත නිර්වායු සුද්ධජීවියෙක්. ඒ කියන්නේ විකල්පයක් වශයෙන් නිර්වායු සුද්ධජීවියෙක්. අන්න එයාලට පුළුවන් වෙනවා මොකක් කරන්නද? ඔක්සිජන් නැති වුණාම පැසීමේ ක්‍රියාවලිය මගින් Tamanට අවශ්‍ය කරන ශක්තිය හදා ගන්න පුළුවන් වෙනවා. එතකොට මෙයා ඇතුළට ගියපුවාම මෙයාගේ ඇතුළට ඔක්සිජන් එන්නේ නැහැනේ. මෙහෙම වහලත් නේ තියෙන්නේ. ඒකෙන් මෙයා කරන්නේ මොකද්ද? මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් කාලා එයා පැසීමේ ක්‍රියාවලිය මගින් එයාගේ ශරීරයට අවශ්‍ය කරන ශක්තිය හදා ගන්නවා එයාගේ ඇඟ ඇතුළෙම. හරිද? හදාගෙන මොකද කරන්නේ? මේ පිටිමෝලිය ඇතුලේ ගන්නම් මම මෙන්න මේ පිටිමෝලිය ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් වායුවයි මධ්‍යසාරයි CH2CH5OH මධ්‍යසාරය පුතේ නිකුත් කරනවා. මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් වායුවයි මධ්‍යසාරයි නිකුත් කරනවා. හරිද? දැන් මොකද වෙන්නේ? මේක හොඳට පිපිලා එනවා. හරිද? ඒ කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවානේ. ඒකින්ද මේ පිටි මෝලිය හොඳට පිපෙනවා කියලා කියනවා අපි. පිටි පිපෙීමට ලක් වෙනවා. ඊට පස්සේ පුතේ මේකෙන් චූටි කෑලි අරගෙන ගුලි කරලා මේ වගේ අච්චුවකට දානවා. අච්චුවකට දාලා මොකද කරන්නේ? බේකරියේ මාමා මොකද කරන්නේ? මෙන්න මේ අච්චුව ගිහින් දානවා පෝරණයට. පෝරණයට දාපුවාම මොකද වෙන්නේ? මේක රත් වෙනවනේ. මේක රත් වෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? ඉස්සරෝම සෙල්සියස් අංශක 40ට වගේ 40ට 45ට වගේ රත් වෙනකොට පුතේ කෙලින්ම මොකද වෙන්නේ? මෙන්න මේ මධ්‍යසාර ටික අපරාධි වාෂ්ප වෙලා යනවා. හරිද? කෙලින්ම වාෂ්ප වෙලා යනවා. හරිද? ඊට පස්සේ තවදුරටත් රත් කරනකොට පුතේ මෙන්න මේ පිටිගුලිය ඇතුලේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවනේ. කාබන් ඩයොක්සයිඩ් වායුවත් පුතේ අධික පීඩනයෙන් ප්‍රසාරණය වෙන්න ගන්නවා. ඒ ප්‍රසාරණය වෙන්නේ නිකන් නෙමෙයි. ඇතුලේ තියෙන පිටිගුලියත් එළියට ඇදගෙනම තමයි ප්‍රසාරණය වෙන්නේ.
අන්න එහෙම ඇදගෙන ප්‍රසාරණය වෙනකොට තමයි මෙන්න මේ පිටිගුලිය මෙන්න මේ අච්චුවේ හැඩයට ලොකු වෙලා උඩින් මෙහෙම රවුමට ඇවිල්ලා මෙයා පාන් ගෙඩියකට අවශ්‍ය කරන ව්‍යුහයක් හදන්නේ. හරිද? ඊට පස්සේ ඔය පාන් ගෙඩිය දෙකට කඩපුවාම පුතේ තියනව නේද? ඇතුලේ සිදුරු සිදුරු හිල් හිල් තියනව නේද? ඒ හිල් හැදිලා තියෙන්නේ කොහමද? මෙන්න මේ පිටිගුලිය ඇතුලේ තිබ්බනේ කාබන් ඩයොක්සයිඩ් වායුව. ආන්ගේ කාබන් ඩයොක්සයිඩ් වායුව රත් කරද්දී ඇතුලේ ගියපු පාරවල් ටික තමයි ඔය තියෙන්නේ. හරිද? එහෙම නැත්නම් අර බේකරියේ මාමා මොකක් හරි කූරක් අරන් හිල් කරලා නෙමෙයි පාන් ගෙඩිය තුල. හරිද? මොකද්ද කරලා තියෙන්නේ? අර කාබන් ඩයොක්සයිඩ් වායුව අර උෂ්ණත්වය වැඩි කරනකොට එයාගේ චාලක ශක්තිය වැඩි වෙලා ගියපු පාරවල් ටික තමයි මීවද වගේ තියෙන්නේ. තේරුණාද? අන්න එහෙමයි පුතී අපි බේකරි නිෂ්පාදන කරන්නේ. තේරුණා නේද? එහෙනම් බේකරි නිෂ්පාදන වලදී පාන් කියන දේ හදන්න ඕන ඔහොම. අපිට ඕන නම් ගෙදරදිත් මේක හදන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ අනන ප්‍රමාණය අනම්මනම් ඒ කරන දේවල් ඊට පස්සේ දාන දේවල් මත ඕක එකිනෙකට වෙනස් වෙච්ච නිෂ්පාදන ගොඩාක් ගන්න පුළුවන්. පේස්ට්‍රි කියයි, කිඹුලා බනිස් කියයි, මාළු පාන් කියයි නේද? එක එක පුතේ බේකරි නිෂ්පාදන අපිට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. හරිද? රයිට්. එතකොට බලන්නකො බේකරි කර්මාන්තයට දීලා තියෙන වාක්‍ය. බලන්නකො බේකරි කර්මාන්තයට දීලා තියෙන වාක්‍ය. අද පොඩ්ඩක් කට්ටියට එන්න බෑ කිව්වා. අද IT ශ්‍රවණ එකක් කියලා කිව්වා. නැති කට්ටිය කමන්නේ අහගෙන ඉන්න. අනිත් කට්ටියට අපි මොකද රෙකෝඩින් එක දෙමු ඈ. හරි. බේකරි කර්මාන්තය 26 වෙනි පිටුවේ ඉන්න අපි ඈ. 26 වෙනි පිටුවේ. හරි. කියවන බලන්න 26 වෙනි පිටුවේ බේකරි කර්මාන්තය. පිටි බේකරි කර්මාන්තයේදී ප්‍රධාන අමුද්‍රව්‍ය වේ. ජලය ඊට පස්සේ පුතේ පිටිමේ තිරිඟු පිටි වෙන්න ඕනේ. ජලය තිරිඟු පිටි හා රසකාරක සමග කොහොමද තියෙන්නේ? ජලය තමා තිරිඟු පිටි හා රසකාරක සමග යීස්ට් සැකරොමයිසස් සර්විසියේ මොන දීලා තියෙනවා රසායන මොකද්ද විද්‍යාත්මක නම සැකරොමයිසස් සර්විසියේ යීස්ට් කියන්නේ මෙයා මිශ්‍ර කර එතන පුතේ කාකපාදයක් දාලා මෙහෙම ලියා ගන්න මිශ්‍ර කර කාම්බර උෂ්ණත්වයේ යටතේ වරහන් ඇතුලේ සෙල්සියස් අංශක 30 කාම්බර උෂ්ණත්වයේ යටතේ වරහන් ඇතුලේ සෙල්සියස් අංශක 30 තබනු ලබයි. ඊට පස්සේ තියෙනවා එවිට පිටිවල ඇති සීනි යීස්ට් මගින් පැසීමට ලක්වේ. පැසීමේදී කාබන් ඩයොක්සයිඩ් හා එතනෝල් නිෂ්පාදනය වේ. කාබන් ඩයොක්සයිඩ් මගින් පිටි පිපීමට ලක්වන අතර එකිනෙකට වෙනස් නිෂ්පාදිත ලබා ගැනීමට මෙම කාබන් ඩයොක්සයිඩ් දායක වේ කියලා තියෙනවා. එහෙමනේ තියෙන්නේ. ඔව්. මෙම කාබන් ඩයොක්සයිඩ් දායක වේ කියලා තියෙනවා. හරි. අද පොඩ්ඩක් වැඩි හිතන්න එපා. මගේ උගුර පොඩ්ඩක් බැරන්ඩි වෙලා වගේ තියෙන. මොකද මේ අද උදේ 8 ඉඳන් හවස 4 වෙනකන් අපේ මේ කුරුණෑගල රිවිෂන් එක තිබ්බා. හරිද? පොඩ්ඩක් කෑ ගහලා පොඩ්ඩක් උගුර බැරන්ඩිලා තියෙන වැඩි හිතන්න එපා. හරි. මේ ඔයාලට කරන්න ඕනේ හින්දා තමයි පුතේ මේ ක්ලාස් එකක් කරන්නේ. නැත්තම් මම අද කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආපු ගමන් නිදා ගන්නවා. හරි අමාරුයි. මහන්සියිනේ උදේ 8 ඉඳන් 4 වෙනකම්ම ඉන්නවනේ. ඒකින්ද. හරි. හරි. පුතේ ඔතනම පොඩි මේ ඉඩක් තියෙනව නේද? පහළ පොඩි ඉඩක් තියෙනවනේ. අන්නේ ඉඩේ මෙහෙම ලියා ගන්නකො. බේකරි කර්මාන්තය කියන තැන මෙන්න මේ හරිය. මේ බලන්නකො. මේ හරිය පොඩි ඉඩක් තියෙනවනේ මෙන්න මෙතනින් ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. පිටි මිශ්‍රණය කාබන් ඩයොක්සයිඩ් CO2 පිටි මිශ්‍රණය කාබන් ඩයොක්සයිඩ් බුබුලු දැමීම නිසා පිටි මිශ්‍රණය කාබන් ඩයොක්සයිඩ් බුබුලු දැමීම නිසා කුඩා වාසිදුරු ඇතිවේ.
කුඩා වාසිදුරු ඇති වේ. මේ හේතුවෙන් මේ හේතුවෙන් පිටි පිපීම සිදුවේ. පිටි පිපීම සිදුවේ. ඇනවද? හරි නේද? මේ හේතුවෙන් පිටි පිපීම සිදුවේ. මේ හේතුවෙන් පිටි පිපීම සිදුවේ. එතනෝල් පාන් පිලිස්සීමේදී වාෂ්ප වී යයි. එතනෝල් පාන් පිලිස්සීමේදී වාෂ්ප වී යයි. හරිද? හරිද ළමයි? හරිද? right. ඊට පස්සේ තියෙන පුතේ මොකද්ද? කිරි ආහාර නේද? කිරි ආහාර නිෂ්පාදනය තියෙන්නේ. right. අද්දාල අපි කතා කරන්න යමු ඈ. මොකද ඊගාට තියෙන්නේ කිරි ආහාර නිෂ්පාදනය. කිරි ආහාර නිෂ්පාදනය. කිරි ආහාර නිෂ්පාදනය තියෙන්නේ ඈ. right. මේ බලන්න. right. කිරි ආහාර නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා බලන්නකෝ. හරි. දැන් මෙතනදී අපිට චීස් අනම්මනම් ඒ දේවල් නිෂ්පාදනය නෙමෙයි තියෙන්නේ. අපිට තියෙන්නේ පුතේ මොකද්ද? මුදුවපු කිරි සහ යෝගට් නිෂ්පාදනය විතරයි අපිට තියෙන්නේ. හරිද? right. ඔන්න ඔය ප්‍රොඩක්ට් දෙක හදන්න අපි කොහොමද කරන්නේ? මොකද්ද අනුගමනය කරන process එක කියලා තමයි මෙතනින් කතා කරන්නේ. හරිද? එතකොට අපි මේකෙදි ගන්නේ දොවාගත් කිරි. මොකද්ද? දොවාගත් කිරි ගන්නවා. හරි. දොවාගත් එළකිරි ගන්නවා. හරිද? ළමයි දොවාගත් එළකිරි වල එහෙම නැත්නම් කිරි වල තියෙනවා හරිද? ලැක්ටෝස් සීනි. මොකද්ද? ලැක්ටෝස් සීනි තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේකේ කේසින් ප්‍රෝටීන. කේසින් ප්‍රෝටීන තියෙනවා. මෙන්න මේ දෙක ඔයාලා මතක තියාගන්න ඈ. මොනවද තියෙන්නේ පුතේ? කිරිවල ලැක්ටෝස් සීනි සහ කේසින් ප්‍රෝටීන. හරිද? ළමයි මෙන්න මේ ප්‍රෝටීන් එක සුද්ධජීවීන්ට පට්ට වැදගත්. ඇයි? සුද්ධජීවීන් හැම වෙලේම බලන්නේ මෙන්න මේ ප්‍රෝටීන් එක ගිහින් කණ්ඩ. ඒකයි ඔය කිරි ටිකක් අරගෙන උදේ තියලා හවස බලද්දි පුතේ පුස් කනවා වගේ වෙනව නේද? ඒ කියන්නේ අමුතු ඊට පස්සේ අමිරහක් එනවා නේද? ඒ කියන්නේ නරක් වෙනව නේද? නරක් වෙන්නේ ඇයි? සුද්ධජීවී ක්‍රියාකාරීත්වය අධිකයි මෙන්න මේ කිරි මාධ්‍යයක් තුල. හරිද? ඒකින්ද දැන් කිරි ටික දොවාගන්නේ හරකෙක්ගෙන්. හරකෙක් කියන්නේ වැස්සියෙක්ගෙන්නේ. ඕම ඔය වැස්සියෙක්ගෙන් දොවා ගන්නකොටම අනිවාර්යෙන් මේ කිරි මාධ්‍ය ඇතුළට පාවෙවි ඉන්න වායුගෝලයේ පාවෙවි ඉන්න සුද්ධජීවීන් ටක් ගාලා ග්‍රහණය කරගන්නවා. ඒ කියන්නේ මෙතන දොවාගත්ත ගමන් කිරිවල අනිවාර්යෙන් බැක්ටීරියා වර්ග ජීවත් වෙනවාම තමයි. හරිද? දැන් අපි මේක බැක්ටීරියා වර්ග අයින් කරන්න ඕනේ. අයින් කරන්න මොකද කරන්නේ? ළමයි අයින් කරන්න මේ කිරි ටික උතුරනට එක් උණු කර නිවා ගන්නවා. මොකද්ද? උතුරන තෙක් උණු කර නිවා ගන්නවා.
උතුරන තෙක් උණු කරලා නිවා ගන්නවා. මේ විදිහට උණු කරලා නිවා ගන්න කියන්නේ උණු කරන කාලය අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ බලන්න සාමාන්‍යයෙන් අපි පුතේ ඔක ගන්නවා මෙන්න මෙහෙම. හරිද? අපි සාමාන්‍යයෙන් උණු කරන කාලය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 72ක විතර උෂ්ණත්වයේදී අපි මිනිත්තු 15ක් විතර තියාගන්නවා. මිනිත්තු 15ක් විතර. හරිද? ඊට පස්සේ සෙල්සියස් අංශක 138ක උෂ්ණත්වයක සෙල්සියස් අංශක 138කට රත් කරලා ඕක කොච්චර කාලයක් තියාගන්නවද? මිනිත්තු 2ක්. මිනිත්තු 2ක් විතර තියාගන්නවා. හරිද? මේ විදිහට අපිට තියාගන්න පුළුවන්. හරිද? හරිද? සාමාන්‍යයෙන් අපි හැබැයි තියාගන්නේ මොන උෂ්ණත්වයකටද? මෙන්න මේ උෂ්ණත්වවලත් ඔයාලට ඒ කියන්නේ කාලය අඩු කරලා තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි කරන්නේ මොකක්ද දන්නවද? සෙල්සියස් අංශක 63ක විතර උෂ්ණත්වයේදී මිනිත්තු 30ක් විතර තියාගන්න තමයි කරන්නේ. ඇය භාගයක් විතර රත් කරනවා. හරිද? ඇය භාගයක් විතර මේ විදිහට රත් කරපුවාම මොකද වෙන්නේ? මේක අවුලක් වෙන්නේ නැහැ. මේක උතුරන තෙක් උණු කරගන්න පුළුවන් වෙනවා. හරිද? මේ කරගන්නේ ඇයි? ඇයි පුතේ මේ උණු කරන්නේ? උණු කරන්නේ මෙන්න මේ දොවාගත්ත කිරිවල ඉන්න අහිතකර සුද්ධජීවීන් ටික අයින් කරන්න. හරිද? මේකට ලස්සන නමක් කියනවා. මෙන්න මේ උතුරන තෙක් උණු කරලා නිවා ගන්නවට ලස්සන නමක් කියනවා. මොකද්ද? මේක සමාන වෙනවා පැස්ටරීකරණ ක්‍රියාවලියට. පැස්ටරීකරණ ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් තමයි මේ කරන්නේ. හරිද? උතුරන තෙක් උණු කරලා නිවා ගන්න එක කරන්නේ පැස්ටරීකරණ ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක්. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් නිමුණට පස්සේ අපි දැන් හිතන්නකෝ මුදෝපු කිරි හදනවා කියලා. මුදෝපු කිරි හදනවා නම් අපි පුතේ භාජන වලට දාලා කලින් හදාගත්ත මුදෝපු කිරි වලින් හැන්දක් අරගෙන මේකට කලවම් කරනවා. අපි ඕකට කියනවා මුහුම් කලවම් කරනවා කියලා. මුහුම් මොනවද? මුහුම්. මුහුම් මිශ්‍ර කිරීම කියලා කියනවා. මුහුම් කියලා කියන්නේ මොනවද? කලින් හදාගත්ත මුදෝපු කිරි වලින් ස්වල්පයක් කලවම් කරනවා. ඇයි එහෙම කරන්නේ? කලින් හදාගත්ත මුදෝපු කිරි වල තියෙනවා මුදෝපු කිරි හදන සුද්ධජීවීන්. නේද? දැන් මේක උණු කරලා නිවා ගත්තාම මේකේ සුද්ධජීවීන් කවුරුවත් නැහැනේ. එහෙනම් සුද්ධජීවීන් දාන්න ඕනේනේ. ආන්ගේ දාන එක තමයි මුහුම් කලවම් කිරීමේදී කරන්නේ. හරිද? තේරුණාද? යෝගට් නිෂ්පාදනයත් ඕකම තමයි. හරිද? තේරුණාද වැඩි? හරි. එතකොට මේකේ වෙන්නේ මොකක්ද කියලා බලන්නකෝ. මේකේ වෙන්නේ මේකයි. හරිද? කොහොමද මේ යෝගට් මේ හැදෙන්නේ කියලා බලන්නකෝ. මෙහෙම තියාගන්නම්. දැන් මේකේ වෙන්නේ මේකයි. හරිද? දැන් මම කිව්වා කිරිවල තියෙනවා ලැක්ටෝස් සීනි කියලා. මොකද්ද? ලැක්ටෝස් සීනි තියෙනවා. හරිද? මුහුම් කියලා කලවම් කරන්න පුතේ ලැක්ටෝබැසිලස්ලා. කවුද? ලැක්ටෝබැසිලස්ලා. ලැක්ටෝබැසිලස්ලා. දැන් පුතේ මේ ලැක්ටෝබැසිලස්ලා කිරිවලට දාපුවාම මෙයාලා හරි කැමති මේ සීනි කණ්ඩ. ඇයි? මේවා කාබෝහයිඩ්‍රේට්නේ. සුද්ධජීවීන් හැම වෙලේම බලන්නේ කාබෝහයිඩ්‍රේට් උපස්තර ආහාරයට ගන්න. ඉතින් මෙයාලා මොකද කරන්නේ? මේ ලැක්ටෝස් සීනි කාලා මෙයාලා මල පහ කරනවා. එතෙන්ට මොනවද? ලැක්ටික් අම්ලය, ලැක්ටික් ඇසිඩ් මල පහ කරනවා. උඹano කිරි වලට තමයි මල පහ කරන්නේ ඈ. ලැක්ටික් ඇසිඩ් එක එතෙන්ටම මල පහ කරනවා. හරිද? දැන් පුතේ මොකද වෙන්නේ? කිරි මාධ්‍ය pH අගය ශීඝ්‍රයෙන් පහළට එනවා. අපි දන්නවා pH අගය පරාසය ගත්තොත් මැද 7 තියෙන්නේ. මෙහෙට එන්න ඇසිඩ්, මෙහෙට යන්න මොනවද? භස්ම. එතකොට කිරි මාධ්‍ය pH අගය එන්න අඩු වෙනවා. අඩු වෙනවා කියලා කියන්නේ ඇසිඩ් බවට පත් වෙනවා. පුතේ මේක ඇසිඩ් වෙනවා කියලා කියන්නේ මාධ්‍ය ඇසිඩ් වෙනවා කියන්නේ මාධ්‍ය ආම්ලික වෙනවා කියලා කියන්නේ අර කිරිවල තියෙනවානේ ප්‍රෝටීන් එකක්. මොකද්ද මේ කේසින් ප්‍රෝටීන් එක? කිරිවල තියෙනවා මොකද්ද? මෙන්න මේ කේසින් ප්‍රෝටීන් එක.
පුතේ කිරිවල තියෙන මේ කේසීන් ප්‍රෝටීන් එක කැටි ගැහෙනවා. තේරුණාද? අන්නේ කැටි ගැහෙන කේසීන් ප්‍රෝටීන් එකකින් තමයි කිරිවලට මුදවපු කිරිවලට අර අවශ්‍ය කරන ව්‍යුහය හම්බෙන්නේ. හරිද? තේරුණාද වැඩි? තේරුණා නේද? මෙන්න මේක තමයි ක්‍රියාවලිය. ඕකම තමයි යෝගට් කියලා කියන්නේ. හරිද? එතකොට මුදවපු කිරි වලට භාවිතා කරන්නේ මෙන්න මේ සුද්ධ ජීවියා නම් යෝගට් හදන්න භාවිතා කරන්න පුතේ වෙනම සුද්ධ ජීවියෙක්. තේරුණාද? ඒ කියන්නේ ව්‍යුහය තමයි වෙනස් වෙන්නේ. නිකමන බලන්නකෝ මුදවපු කිරි එකයි යෝගට් එකකුයි අරගෙන යෝගට් වල ව්‍යුහය පොඩ්ඩක් හයිය වැඩි. ඒකම පැණි රසයි. හැබැයි මුදවපු කිරි මොකද වෙලා තියෙන්නේ? හයිය නෑ. නිකන් අත දාපු ගමන් යනවා නේද? මොනවද යන්නේ? ඒ කියන්නේ කැඩෙනව නේද ව්‍යුහය? හැබැයි යෝගට් එක එහෙම එකපාර කැඩෙන්නේ නැහැ. තේරුණාද? ව්‍යුහය වෙනස්. අන්න එහෙමයි පුතේ එකිනෙකට වෙනස් ව්‍යුහ තියෙන මුදවපු කිරි සහ යෝගට් හදාගන්නේ කොහොමද හදාගන්නේ? මෙන්න මේ කලවම් කරන මුහුම් එක. එහෙම නැත්නම් සුද්ධ ජීවියා වෙනස් කරනවා. හරිද? තේරුණාද බලන්න? තේරුණා නේද? හරි. ලියා ගන්න පුතේ කිරියාහාර නිෂ්පාදන එහෙම නැත්නම් කිරියාහාර නිෂ්පාදන කර්මාන්තය යටතේ බේම් මෙහෙම ලියා ගන්නකෝ. එහෙම ලියා ගන්න. එහෙම ලියා ගන්න. කිරීතා ඉහළ පෝෂදායී සංඝටක අඩංගු ද්‍රව්‍යයකි. කිරීතා ඉහළ කිරීතා ඉහළ පෝෂදායී සංඝටක අඩංගු ඉතා ඉහළ පෝෂදායී සංඝටක අඩංගු ද්‍රව්‍යකි. ඉතා ඉහළ පෝෂදායී සංඝටක අඩංගු ද්‍රව්‍යකි. එබැවින් ශුද්‍රජීවී ආක්‍රමණද එබැවින් ශුද්‍රජීවී ආක්‍රමණද ප්‍රබල වේ. මේ නිසා කිරියාහාර නිෂ්පාදනයට පෙර ආහාර පාදනයට පෙර කිරිවල අඩංගු ශුද්‍රජීවීන් ඉවත් කිරීමේ අරමුණින් උතුරන තෙක්
උණු කර නිවා ගනි. හරිද? උතුරන තෙක් උණු කර නිවා ගනි. අඬු මාර ලේසි කොටසක් මේක ඈ. ඒක පාඩම් කරගන්න ට්‍රක් ගාලා. නිකන් කතන්දරයක් වගේ මත තියාගන්න. උතුරන තෙක් උණු කර නිවා ගනි. වරහන් ඇතුලේ දාගන්න උෂ්ණත්ව ටික. සෙල්සියස් ඉස්සරම දාගන්න මෙයා 63ක උෂ්ණත්වයේදී මිනිත්තු 30ක්. ඊට පස්සේ 72කදී මිනිත්තු 15ක්. 138කදී මිනිත්තු 2ක්. ඔය විදිහට ඔයාලට කාලය අඩු කරගන්න පුළුවන් උෂ්ණත්වය වැඩි කරගෙන. හරිද? 63ක උෂ්ණත්වයකදී මිනිත්තු 30ක්, 72ක උෂ්ණත්වයේදී මිනිත්තු 15ක්, 138ක උෂ්ණත්වයකදී මිනිත්තු 2ක්. පත් කරගත්තා නම් හරි ඈ. ලියාගත්තද? සෙල්සියස් අංශක 63ක උෂ්ණත්වයකදී මිනිත්තු 30ක්, සෙල්සියස් අංශක 72ක උෂ්ණත්වයකදී මිනිත්තු 15ක්, සෙල්සියස් අංශක 138ක උෂ්ණත්වයකදී මිනිත්තු 2ක්. හරි වරහන් වහන්න. වරහන් වහලා උත්තරම ලියාගන්න. මෙය පැස්ටරීකරණයට සමාන ක්‍රියාවලියකි. හරිද? රයිට්. දැන් එන මුදවපු කිරි නිෂ්පාදනයේට. කොහොමද කරන්නේ මුදවපු කිරි නිෂ්පාදනය? මේක මෙහෙම නෙමෙයි. එන්න. කොහොමද වෙන්නේ බලන්න. දැන් පැස්ටරීකර ඕක යටින් ලියා ගන්න ඕනේ මෙහෙම. ලියුවා නේද? මේ පැස්ටරීකරණය කරන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකි කියලා ලියා ගන්න. මෙය පැස්ටරීකරණ ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකි. යටින් වාක්‍යයක් ඔය උතරම ඈ. මෙය පැස්ටරීකරණ ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකි. මෙය පැස්ටරීකරණ ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකි. මෙය පැස්ටරීකරණ ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකි. හරිද? මේ පැස්ටරීකරණ ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකි. හරි නේද පුතේ? හරි නේද හැමෝම? රයිට්. දැන් මුදවපු කිරි හදන්නේ කොහොමද? මෙන්න මේ පැස්ටරීකරණය කරපු කිරි ටික අරගෙන එහෙම නැත්නම් රත් කරපු කිරි ටික අරගෙන අපි ඕක නිමෙන්න හැරලා ඕකට එකතු කරනවා මුහුම්. මුහුම් කියලා එකතු කරන්නේ කවුද? මුදවපු කිරි නම් මෙන්න මේ දෙන්න එකතු කරන්නේ. මුදවපු කිරි හදනවා නම් මෙන්න මේ දෙන්න එකතු කරන්නේ. ආන්නම් මුදවපු කිරි නම් එකතු කරන්නේ ලැක්ටෝබැසිලස් ලයි ලැක්ටෝබැසිලස් BCද? ඔව්. බැසිලස් තව එක්කෙනෙක් ඉන්නවා. ස්ට්‍රෙප්ටෝකොකස් ලැක්ටිස්. Streptococcus lactis. Lactis Sakura. Streptococcus lactis. හරිද? මෙන්න මේ දෙන්න තමයි අපි භාවිතා කරන්නේ මුදවපු කිරි නිෂ්පාදනයේට. හරිද? යෝගට් නිෂ්පාදනය එකතු කරන්නේ ලැක්ටෝබැසිලස් බල්ගරිකස්. මොකද්ද? ලැක්ටෝබැසිලස් බල්ගරිකස්. ඒ බල්ගරිකස් කියලා ලියන්නේ කොහොමද කියලා බලන්නකෝ. ඒක හරියටම ලියාගමු ඈ. ලැක්ටෝබැසිලස් බල්ගරිකස් මෙන්න මෙහෙම.
වල්ගරිකස්. ලැක්ටෝබැසිලස් බල්ගරිකස් අනිත් එක තමයි ස්ට්‍රෙප්ටෝකොකස් Streptococcus thermophilus. Thermophilus. හරිද? මෙන්න මේ සුද්ධජීවී කාණ්ඩ හතර තමයි පුතේ අපි එකිනෙකට වෙනස් විදිහට භාවිතා කරන්නේ. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? ලැක්ටෝබැසිලස්ලා හරි ස්ට්‍රෙප්ටෝකොකස්ලා හරි කිරි මාධ්‍ය මත වාසය කරපුවාම ලැක්ටෝසීන් ටික කාලා ලැක්ටික් අම්ලය හදනවා. අන්න ඒ විදිහට ලැක්ටික් අම්ලය හදපුවාම කිරිවල තියෙනවා කේසින් ප්‍රෝටීන් එක ඒක කැටි ගැහෙනවා. මෙතනත් ඒකමයි වෙන්නේ. හැබැයි අතන අර හදන ලැක්ටික් අම්ලවල ප්‍රබලත්වය මත තමා පුතේ කිරි කැට ගැසීමේ ඝනකම එහෙම තීරණය වෙන්නේ. හරිද? හරි. එහෙනම් ඔක අපි ලියාගමු මෙන්න මෙහෙම. ලියාගමු නේ තියනවා නේද පහළ. බලන්නකෝ. මුදවපු කිරි නිෂ්පාදනයේ යටතේ තියෙනවා බලන්නකෝ. මොකක්ද තියෙන්නේ? උණු කර නිවාගත් කිරි වලට මුහුම් ලෙස ලැක්ටෝබැසිලස් හා ස්ට්‍රෙප්ටෝකොකස් ලැක්ටිස් එකතු කරගනින්. හයිලයිට් කරගන්න. ලැක්ටෝබැසිලස් හා ස්ට්‍රෙප්ටෝකොකස් ලැක්ටිස් කියන එක highlight කරගන්න. ලැක්ටෝබැසිලස් හා ස්ට්‍රෙප්ටෝකොකස් ලැක්ටිස් කියන එක highlight කරගන්න. එකතු කරගනි. මෙම සුද්ධජීවී ක්‍රියාකාරීත්වය නිසා ලැක්ටෝසීනි ලැක්ටික් අම්ලය බවට ඔක්සිකරණය වේ. ඒකත් highlight කරගන්න. ලැක්ටෝසීනි ලැක්ටික් අම්ලය බවට ඔක්සිකරණය වේ කියන එක. ලැක්ටෝසීනි ලැක්ටික් අම්ලය බවට ඔක්සිකරණය වේ. highlight කරගන්න. ලැක්ටෝසීනි ලැක්ටික් අම්ලය බවට ඔක්සිකරණය වේ. මෙම ලැක්ටික් අම්ලය මගින් ද්‍රාවණය ආම්ලික කරනු ලබයි. මෙම ලැක්ටික් අම්ලය මගින් මුළු ද්‍රාවණයම මොකද වෙන්නේ පුතේ? ආම්ලික වෙනවා. ආම්ලික තත්ත්වය යටතේ කිරි ප්‍රෝටීන කේසීන කැටි ගැසීම සිදුවේ. ඒක highlight කරගන්න. ආම්ලික තත්ත්වය යටතේ කිරි ප්‍රෝටීන කැටි ගැසීම සිදුවේ. ආම්ලික තත්ත්වය යටතේ කිරි ප්‍රෝටීන කැටි ගැසීම සිදුවේ කියන එක highlight කරගන්න. ඊට පස්සේ ආම්ලික මාධ්‍ය තුලදී යීස්ට් වර්ගද පැසීමට දායක වේ. එබැවින් මෙය මිශ්‍ර පැසීමේ ක්‍රියාවලියකි. අවසානයේදී කිරි හා දියරමය මෝරු ප්‍රතිඵල ලෙස ලැබේ කියලා තියෙනවා. හරිද? එතකොට පුතේ ඔන්න ඔය සිද්ධිය තමයි බුදුවපු කිරි නිෂ්පාදනයේදී වෙන්නේ. හරිද? ඊට පස්සේ යන්නේ එහා පැත්තට 27 වෙනි පිටුව. 27 වෙනි පිටුවේ තියෙනවා යෝගට් නිෂ්පාදනය. යෝගට් නිෂ්පාදනය ගත්තාම බලන්නකෝ උණු කර නිවාගත් කිරි වලට මුහුම් ලෙස අන්න එතන තියෙන සුද්ධජීවියා පුතේ වැරදි. ලැක්ටෝබැසිලස් හරි. හැබැයි ඒකට තව වාක්‍යයක් එන්න ඕනේ. මොකද්ද? මෙන්න මේක දාගන්න. ලැක්ටෝබැසිලස් බල්ගරිකස් වෙන්න ඕනේ යා. අනිත් එක්කෙනා නම් හරි ඈ. ලැක්ටෝබැසිලස් බල්ගරිකස්. හදාගන්න බල්ගරිකස් කියන එක. ලැක්ටෝබැසිලස් බල්ගරිකස් හා ස්ට්‍රෙප්ටෝකොකස් තර්මෝෆිලස් එකතු කරගනි. ඒක හදාගෙන ඒ දෙන්නම highlight කරගන්න. දෙන්නම හදාගන්න. highlight කරගන්න. ලැක්ටෝබැසිලස් බල්ගරිකස් හා ස්ට්‍රෙප්ටෝකොකස් තර්මෝෆිලස් එකතු කරගනි. මෙම සුද්ධජීවීන් ලැක්ටෝසීනි මත ක්‍රියා කරමින් තම ග්‍රහණය වර්ධනය කරගනිමින් යෝගට් නිෂ්පාදනය කරයි. යෝගට් තුළ ඇති බැක්ටීරියා ආහාර ජීර්ණ පද්ධතියේ සුද්ධජීවී ග්‍රහණය වැඩි කරමින් ආහාර ජීර්ණයට උපකාරී වේ. මෙය ප්‍රෝබයෝටික් සංසිද්ධිය ලෙස හඳුන්වයි. ඔයාලා අහලා තියෙනවද ඔය යෝගට් වල ප්‍රෝබයෝටික්ස් තියෙනවා කියලා කියන්නේ? ඒ කියන්නේ මොකද්ද? අපේ අන්ත්‍ර තියෙනවනේ මහා අන්ත්‍ර කුඩා අන්ත්‍ර. ඔය මහා අන්ත්‍ර වලයි කුඩා අන්ත්‍ර වලයි ආහාර කොටස් රැඳෙනවනේ. ඕන් ඔය රැඳෙන ආහාර ටික වියෝජනය කරන්න තවත් දායක වන සුද්ධජීවීන් පුතේ යෝගට් වල තියෙනවා.
යෝගට් කාපුවම මොකද වෙන්නේ? ඔය යෝගට් වල තියෙන සුද්ධ ජීවීන් ගිහිල්ලා මහාන්ට වලයි කුඩාන්ට වලයි තියෙන ආහාර ටික කණ්ඩ ගන්නවා. එතකොට අර ආහාර ජීර්ණ ක්‍රියාවලිය තව ටිකක් වර්ධනය වෙනවා. මේක තමයි ප්‍රෝබයෝටික්ස් ක්‍රියාවලිය කියලා කියන්නේ. එහෙම නැතුව ඇන්කර් වල ප්‍රෝබයෝටික්ස් තියෙනවා කියලා කියන එක නෙමෙයි. මොකද ඇන්කර් නිව්ඩෙල් නේද? ඇන්කර් නිව්ඩෙල් යෝගට් අනම්මනම් තියෙනවනේ. ප්‍රෝබයෝටික්ස් ක්‍රියාවලිය කියන්නේ ඔන්න ඕක. ඒතකොට ප්‍රෝබයෝටික්ස් කියලා කියන්නේ මොකද්ද? අර සුද්ධ ජීවීන් වර්ගවලට. මොන සුද්ධ ජීවීන්ගේ ආහාර ජීර්ණ කරන මහාන්ට සහ කුඩාන්ට වල ජීවත් වෙන්න පුළුවන් සුද්ධ ජීවීන්ට. හරිද? හරි. ඊට පස්සේ මධ්‍යසාර කර්මාන්තේ තියෙන්නේ. හරිද? බලන්නකො ඒ ටික ටක් ගාලා අපි කරගෙන යමු ඈ. මධ්‍යසාර නිෂ්පාදන කර්මාන්තය. බලන්න ලියලා තියෙනවා චූටි වාක්‍යයක්. ඒක නම් මහ ලොකුට ඕනේ නැහැ. අපි ටක් ගාලා කතා කරගෙන යමු. මධ්‍යසාර නිෂ්පාදනය සඳහා විවිධ කාබනික උපස්තර භාවිතා කරනු ලබයි. සැකරොමයිසස් විශේෂය. ඒ කියන්නේ යීස්ට්. සැකරොමයිසස් SPP. ඒ කියන්නේ සැකරොමයිසස් විශේෂ කියන්නේ තමයි SPP දාන්නේ. මෙම උපස්තර මධ්‍යසාර බවට පත් කරනු ලබයි කියලා තියෙනවා. හරි. දැන් මේක ඉවරයි ඈ. right. ඊට පස්සේ යමු අපි මධ්‍යසාර නිෂ්පාදනයට. right. මධ්‍යසාර නිෂ්පාදනයේදී පුතේ අපි ගන්න උපස්තරය මොකද්ද? කාබෝහයිඩ්‍රේට් උපස්තරය ග්ලූකෝස් C6යි 12යි O6යි. එන්න මේ ග්ලූකෝස් මත වාසය කරනවා කවුද? යීස්ට්. යීස්ට් වාසය කරලා හදනවා පුතේ මොනවද? C2H5OH. C2H5OH කියන්නේ එතනෝල්. එතනෝල් හදනවා. ධන කාබන් ඩයොක්සයිඩ් වායුවත් පුතේ පිට වෙනවා ඈ. ධන කාබන් ඩයොක්සයිඩ්. හරිද? මෙන්න මේක තමයි මධ්‍යසාර කර්මාන්තයේ මධ්‍යසාර නිෂ්පාදන ක්‍රියාවලියේ සූත්‍රය. පුතේ යටින් පහලින් දාගන්න ඔන්න ඔහම. මධ්‍යසාර නිෂ්පාදනය කියලා පොඩි හිස්තැනක් තියෙනවා නේද? අන්නේ එතන ඔන්න ඔය සූත්‍රය විතරක් දාගන්න. ඒ ඇති. හරිද? හරි. ඔන්න එහෙනම් පුතේ මධ්‍යසාර නිෂ්පාදනය මෙන්න මේ විදිහයි වෙන්නේ ඈ. ඕක විතරක් මත තියාගන්න නම් ඇති. හරි. ඊට පස්සේ අපි යනවා රා නිෂ්පාදනය. රා නිෂ්පාදනය. අපි ඉංග්‍රීසියෙන් කියනවා 2D කියලා. 2D. හරි. 2D නිෂ්පාදනය කරන්නේ කොහොමද? අපි මේකට ගන්නෙ පුතේ මොකද්ද? ඒකටත් ගන්නේ කාබෝහයිඩ්‍රේට් උපස්තරයක්. හැබැයි මේකට ගන්නේ තල්, කිතුල්, පොල් වගේ ඔව් කලින් එකේ එක මොකද්ද තරුෂා? සූත්‍රයේද පෙන්නන්න ඕනේ. සූත්‍රේ නේද? සූත්‍රේ මම ලියලා තියන්නම්. හරි. කලින් එකේ සූත්‍රයේ පුතේ C6යි H12යි O6ක් ඒ කියන්නේ ග්ලූකෝස් මත යීස්ට් ක්‍රියා කරලා හදනවා C2H5OH ධන කාබන් ඩයොක්සයිඩ්. මේකටද කියනවා අපි එතනෝල් කියලා. හරිද? මෙන්න මේක ඈ. හරි. රා නිෂ්පාදනය ගැන පොඩ්ඩක් අහගන්නව දැන්. රා නිෂ්පාදනයේදී ගන්නේ මොනවද? පොල්, කිතුල්, තල් වගේ ශාක. ওই ශාක වලට විශේෂ නමක් කියනවා. කවුරු හරි දන්නවනම් කියන්න බෑ. කොබන් ටක් ගාලා කියන්න. ටක් ගාලා කියන්න. පොල්, කිතුල්, තල් වගේ ශාක වලට කියනවා ලස්සන නමක්. කවුරු හරි කියන්න බෑ දන්නවනම්.
මොන කුලයේ ශාකද? කොයික්මන්ට අබෝදා මොන කුලයේ ශාකද? මොන කුලයේ ශාකද? අගල කියන්නේ. කියන්නකෝ. මේවට කියනවා තාල කුලයේ ශාක කියලා. අහලා තියෙනවද? තාල කුලයේ ශාක කියලා මේවට කියන්නේ. මොනවටද? පොල්, කිතුල්, තල් වගේ ශාක වලට කියනවා අපි තාල කුලයේ ශාක කියලා. හරිද? ඇයි දන්නව? ඔක තාලෙට වදිනවනේ බීපුවාම. ඒක නෑ ඒක වෙන සිද්ධියක්. හරිද? තාල කුලයේ ශාක කියලා තමයි ඔකට කියන්නේ. එතකොට මේක වෙන්නේ අර තල් ගහේ ගත්තොත් එහෙම එහෙම නැත්නම් කිතුල් ගහේ ගත්තොත් එහෙම ඕකේ හැදුනා පුතේ මලක්. කිතුල් මල කියලා. උන් ඔය කිතුල් මල ඕකට පුතේ හොඳට තලලා ඊට පස්සේ බෙහෙත් බැඳලා අනම්මනම් ඔය වැඩ ගොඩාක් තියෙනවා ඔක් කරලා කපනවා. හරිද? කපලා ඕක පල්ලෙහාට අරන් ගැට ගහලා ඔතන අග්ගිස්සෙන් එල්ලනවා මුට්ටියක්. ඕන් ඔය මුට්ටියට එකතු වෙනවා පුතේ ප්ලෝයමීය යුෂ. මොකද්ද? ප්ලෝයමීය යුෂ. ඒ කියන්නේ දැන් පත්‍රවල හදනවානේ ග්ලූකෝස්. ඒ ග්ලූකෝස් ගෙනල්ලා තැම්පත් කරනවානේ පෘෂ්ඨය විදිහට. එතකොට ගෙනල්ලා තැම්පත් කරන්න කලින් පුතේ මල කපනවා. මල කපද්දී මොකද වෙන්නේ? අර ගෙනල්ලා තැම්පත් කරන්න ගේද්දී ගේන්නේ ග්ලූකෝස් විදිහට. අදිසාන්ද්‍ර ග්ලූකෝස් වෙන සුක්‍රෝස් නිදියක් වගේ එකක් තමයි අර මුට්ටිය එකතු වෙන්නේ. තේරුණාද? මේක පට්ට වෙන රහයි. මේකට තව නමක් කියනවා මීරා කියලා. මොනවද? මීරා. ප්ලෝයමීය යුෂ මීරා. හරිද? එතකොට මේක ස්වභාවිකවම ගත්තාම සුද්ධ ජීවීන් ගණනාවක් මේක ඇතුළටත් එකතු වෙනවා. හරිද? එකතු වෙලා එයා ස්වභාවිකවම තමයි පැසීමේ ක්‍රියාවලට ලක් වෙන්නේ. එතකොට ඒක අමුතුවෙන් අය කලින් කලවම් කරලා එහෙම මුකුත් කවුරුවත් දාලා එහෙම කරන්න ඕනේ නැහැ. හරිද? ස්වභාවිකවම මේක පැසෙනවා. පැසීමට ලක් වෙනවා. හරිද? ඒකින්ද ඕකට කියනවා මිශ්‍ර පැසීමක් කියලා. ඇයි? සුදු ජීවීන් කිහිප දෙනෙක් එකතු වෙලා තමයි මේ පැසීම කරන්නේ. හරිද? අන්න ඒකෙන් නිපදවන රා තමා පුතේ මීරා එහෙම නැත්නම් 2D එහෙම නැත්නම් රා නිෂ්පාදනයේට අපි දායක කරගන්නේ. හරිද? එතකොට මෙතන තියෙන්නේ මොනවද? පොල්, කිතුල්, තල් ආදී තාල කුලයේ ශාකවල පුෂ්ප මංජරියෙන් කපා ගන්නා ප්ලෝයමීය යුෂ අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරයි. යීස්ට් වලට අමතරව ලැක්ටෝබැසිලස්, ස්ට්‍රෙප්ටොකොකස් ආදී බැක්ටීරියාද මෙම පැසීමට දායක වන බැවින් මෙම ක්‍රියාවලිය මිශ්‍ර පැසීමේ ක්‍රියාවලිය ලෙස හඳුන්වනවලු. මොකද්ද? මිශ්‍ර පැසීමේ ක්‍රියාවලිය විදිහට හඳුන්වනවලු. හරිද? ඊට පස්සේ ඔතනම දාගන්න මෙන්න මෙහෙම. ඔතනම දාගන්න මෙන්න මෙහෙම. මීරා ලෙස හැඳින්වෙන මෙම ද්‍රාවණයේ මීරා ලෙස හැඳින්වෙන මෙම ද්‍රාවණයේ මීරා ලෙස හැඳින්වෙන මෙම ද්‍රාවණයේ සියයට 15ක් පමණ 15ක් පමණ සුක්‍රෝස් අඩංගු වේ. ඊට 15ක් පමණ සුක්‍රෝස් අඩංගු වේ. right? ඊට පස්සේ පුතේ පහලින් දෙනවා ඊළඟ එක්කෙනා, ඒ කියන්නේ මධ්‍යසාර නිෂ්පාදනවල ඊළඟ එක්කෙනා වයින්. බලන්න ඒ ටික කියව ගන්න. බීර නිෂ්පාදනය පුතේ අපිට නැහැ. නමුත් ඔයා කියව ගන්න. කොහොමද මොනවද ගන්න මොකක්ද අමුද්‍රව්‍ය කියලා කියව ගන්න. බාර්ලි, තිරිඟු, සහල් ආදී ප්‍රධාන ධාන්‍ය වර්ග යොදාගෙන බීර නිෂ්පාදනය කරනු ලබයි. ධාන්‍ය වල අඩංගු වන්නේ පෘෂ්ඨයයි. ප්‍රථමයෙන් පෘෂ්ඨයේ සීනි බවට පත් වී සීනි මධ්‍යසාර බවට පත් වේ කියලා තියෙනවා. හරිද? right. මේ මධ්‍ය මොකද්ද මේ සුද්ධ ජීවීන් ආශ්‍රිත තාක්ෂණික නිෂ්පාදන වලට අදාළව
මම පොඩි නෝට්බුක් එකකුත් ඔයාලට එවනවා ඊළඟ මාසේ වැදගත් නෝට් එකක්. ඒ නෝට් එකත් මම එවන්නම්. මම ඔයාලට පෙන්නන්න මම ගාව තිබ්බා ඒක. නෑ කවර්ඩ් එකේ. ඒක මම ඔයාලට එවන්නම් ඒක තියෙන්නේ මේ පුංචි නෝට්බුක් එකක්. ඒ බුක් එක ඇතුලේ සුද්ධජීවීන් ආශ්‍රිත තාක්ෂණික නිෂ්පාදන වලට අදාළ සියලුම වැදගත් කරුණු අත්‍යවශ්‍ය කරුණු ඊට පස්සේ අමතර දැනුම ඒ ඔක්කොම එතන ඒකට දාලා තමයි හදලා තියෙන්නේ. හරිද? ඒක කියව ගන්න එක හොඳයි ඔයාලා. ඊගාවට බීර නිෂ්පාදනයෙන් පස්සේ යනවා පුතේ විනාකිරි නිෂ්පාදනයට. මොකද්ද? විනාකිරි නිෂ්පාදනය. විනාකිරි නිෂ්පාදනය. මේ විනාකිරි වලට කියනවා අපි ඇසිටික් අම්ලය කියලා. මොකද්ද? ඇසිටික් අම්ලය. ඒක අම්ලයක්, ඇසිඩ් එකක්. ඇසිටික් අම්ලය. හරිද? ඇසිටික් අම්ලය. right. පුතේ සාමාන්‍ය අපි මේ විනාගිරි ගෙදර හදන්නත් පුළුවන්. ගෙදර හදද්දි ගන්න පුතේ පොල් වතුර. වැඩිපුර ගන්න පොල් වතුර. එහෙම නැත්නම් අපි ප්ලෝයමී යුෂ ගන්නත් පුළුවන්. පළතුරු යුෂ ගන්නත් පුළුවන්. හරිද? කරන්න පුළුවන්. හරිද? right. එතකොට මේ මෙන්න මේ සිද්ධිය හරිද? මොකද්ද? විනාගිරි නිෂ්පාදන සිද්ධිය පියවර දෙකකට තමයි වෙන්නේ. එක පියවර ගත්තොත් එහෙම වණ්ඩ පළවෙනි පියවර ගත්තොත් එහෙම ළමයි ඉස්සරෝම වෙන්නේ අපි මේකට අමුද්‍රව්‍ය විදිහට ගන්න මොනවද? ප්ලෝයමීය යුෂනේ. ඔය ප්ලෝයමීය යුෂයේ තියෙන මොනවද? C6යි H12යි O6ක්නේ. ඒ කියන්නේ ග්ලූකෝස් නේ තියෙන්නේ. නේද? ග්ලූකෝස් නේ තියෙන්නේ. මෙන්න මේ ග්ලූකෝස් එහෙම නැත්නම් කාබෝහයිඩ්‍රේට් උපස්තර මත සැකරොමයිසස් සර්විසියේ. මොකද්ද? ඒක මෙහෙම දාමු. තව ටිකක් දිගට දාමු. සැකරොමයිසස් සර්විසියේ. සැකරොමයිසස් සර්විසියේ කියන සුද්ධජීවී කාණ්ඩය. මේකට කියනවා අපි යීස්ට් කියලා. හරිද? මේකට කියනවා අපි යීස්ට් කියලා. සැකරොමයිසස් සර්විසියේ කියන සුද්ධජීවී කාණ්ඩය භාවිතා කරලා මේක පැසීමේ ක්‍රියාවලියට ලක් කරලා හදනවා පුතේ මද්දසාර. මොකද? C2H5OH ධන කාබන් ඩයොක්සයිඩ්. මොනවාද? C2H5OH ධන කාබන් ඩයොක්සයිඩ්. එතිල් මද්දසාර තමයි හදන්නේ. හරිද? ඊට පස්සේ පුතේ දෙවනි පියවරට යනවා. බලන්නකො දෙක පියවර. දෙවනි පියවර ගත්තොත් එහෙම බලන්න මොකද්ද වෙන්නේ කියලා. මේ බලන්න. මෙන්න මේ පළවෙනි පියවරේ හදපු මද්දසාර දෙනව නේද? මොනවද? C2H5OH. ඕකත් එක්ක ඔක්සිකරණය වෙලා. ඒ කියන්නේ ස්වායු තත්ත්වයට ඔක්සිජන් එක්ක මිශ්‍ර වෙලා සුද්ධජීවී කාණ්ඩ දෙකක් ඔස්සේ කවුද? එක්කෙනෙක් ඇසෙටෝබැක්ටර් අනිත් එක්කෙනා ග්ලූකනෝබැක්ටර්. මෙන්න මේ සුද්ධජීවී කාණ්ඩ දෙක හමුවේ මෙයා විනාකිරි හදනවා. විනාකිරි වල සූත්‍රය මොකද්ද? CH එකට ගමු අපි. වෙනවා CH3 CH2 CH3 COOH CH3 COOH plus ජලාණුවකුත් හදනවා H2O. හරිද? හරිද? මෙන්න මෙහෙමයි සූත්‍ර දෙක වෙන්නේ. හරිද? මේ බලන්න. අද වෙන බලන්න.
හරිද? ඉස්සරවම් පුතේ අපි ගන්නවා කාබෝහයිඩ්‍රේට් උපස්තරයක්. එක්කෝ පොල් වතුර, එක්කෝ පළතුරු යුෂ, එහෙම නැත්නම් ප්ලෝයමීය යුෂ. ඔන්න ඔය අමුද්‍රව්‍ය මත සැකරොමයිසස් සර්විස් එහෙම නැත්නම් යීස්ට් ටිකක් ක්‍රියාත්මක වෙන්න තියලා අපි හදා ගන්නවා එතිල් මද්දසාර. කාබන් ඩයොක්සයිඩ් වායුව පුතේ පිට වෙලා යනවනේ. ඕන් ඔය මද්දසාර ටික ඊළඟ පියවරට අරගෙන ඕක ඔක්සිකරණය කරලා, ඒ කියන්නේ ස්වායු තත්ත්වයට ඒ කියන්නේ විවෘත කරලා, පරිසරයට විවෘත කරලා ඇසොටෝබැක්ටර් සහ ග්ලූකනෝබැක්ටර් හමුවේ, ඒ කියන්නේ පරණ හදාගත්තු විනාගිරි ටිකක් මේකට කලවම් කරන්න ඕනේ. කලවම් කරපුවාම මෙන්න මේ ඇසිටික් අම්ලයයි ජල අණුවකුයි පිට වෙනවා. හරිද? ජලයයි පිට වෙනවා. හරිද? මෙන්න මේ ඇසිටික් අම්ලයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? විනාගිරි කියලා. හරිද? මෙයා තමයි විනාගිරි. රයිට්? මේ විනාගිරි වලින් ඉතින් ගොඩක් දේවල් කරගන්නවා අපි නේද? හරි බලන්නකො මොකද තියෙන්නේ කියලා පහලින්. බලන්නකො මේ තියෙනවා 20 කීයද? 27 වෙනි පිටුවේ එහෙම ලියා ගන්නකො. පළතුරු යුෂ හෝ ලියාගන්න 27 වෙනි පිටුවේ ලියාගන්න පළතුරු යුෂ හෝ පළතුරු යුෂ හෝ ක්ලෝයමීය යුෂ, පළතුරු යුෂ හෝ ක්ලෝයමීය යුෂ, පළතුරු යුෂ හෝ ක්ලෝයමීය යුෂ පළතුරු යුෂ හෝ ක්ලෝයමීය යුෂ අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරයි. අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරයි. අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරයි. මෙය ප්‍රධාන පියවර දෙකක් ඔස්සේ සිදුවේ. ඒකටම මෙය ප්‍රධාන පියවර දෙකක් ඔස්සේ සිදුවේ. රයිට්. එහා පැත්තට යන්න 28 වෙනි පිටුව. 28 වෙනි පිටුවේ පළවෙනි පියවර බලන්නකෝ. එය ප්‍රධාන පියවර දෙකක් ඔස්සේ සිදුවේ. එතකොට පියවර දෙක බලන්න එහා පැත්තේ තියෙනවා 28 වෙනි පිටුවේ. එක පියවර පළතුරු යුෂ හෝ ප්ලෝයමීය යුෂ මගින් මද්දසාර නිෂ්පාදනය කරයි. රයිට්. පුතේ ඔය සූත්‍රය හරියට දාගන්නකෝ. සූත්‍රයේ ඊතලයේ උඩ සැකරොමයිසස්ලා විතරයි ඉන්නේ. දාගන්න සූත්‍රයේ දෙපැත්තේ අමුද්‍රව්‍යයයි ප්‍රතිඵලයි. හරිද? පළවෙනි පියවරට දාලා සූත්‍රය දාගන්න පුතේ කොටු කරගන්න. ඕක රතු පෑනකින් කොටු කරගන්න. රතු පෑනකින් කොටු කරගන්න. සැක්‍රොමයිසස් සර්විසිය කියන්නේ යීස්ට් කියලා ලියා ගන්න. වරහන් ඇතුලේ. යීස්ට් විශේෂයක්. යීස්ට්. හරි. රයිට්. ඊට පස්සේ දෙවෙනි පියවර බලන්නකෝ. දෙවෙනි පියවරට ගන්නේ අමුද්‍රව්‍ය විදියට පළවෙනි පියවරේදී නිෂ්පාදනය වෙච්ච ප්‍රතිඵල. එතකොට එතනෝල ඇසිටික් අම්ල බැක්ටීරියා මගින් පැසීමට ලක් කර විනාකිරි. එහෙම නැත්නම් ඇසිටික් අම්ල නිෂ්පාදනය කරයි. මෙම ඇසිටික් අම්ල බැක්ටීරියා ක්‍රියාකාරීත්වයට හොඳ ඔක්සිජන් සැපයුමක් තිබීම වැදගත් වේ. ඒ කියන්නේ මෙන්න මේ පියවරට අනිවාර්යෙන් ඔක්සිජන් තියෙන්න ඕනේ. හරිද? එතකොට දෙවෙනි පියවර ගාවින් උඩින් ලියා ගන්න නැත්නම් දෙවෙනි පියවර ගාවින් ලියා ගන්න ඔක්සිකරණ ප්‍රතික්‍රියාවකි කියලා.
ඔක්සිකරණය කරන ප්‍රතික්‍රියාවකි. ඔක්සිකරණ ප්‍රතික්‍රියාවකි. ඔක්සිකරණ ප්‍රතික්‍රියාවකි. හරිද? ඔක්සිකරණ ප්‍රතික්‍රියාවකි. හරිද? හරි. ඒකෙත් දාගන්න සූත්‍රය දාගන්න රේස් හෑන්ඩ් එකක් දාන්න ටක් ගාලා සූත්‍රය දාගන්න කොටු කරගන්න ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් කියලා ලියලා C2H5OH දාන O2 ඉවරයි නේද? හරි. කට්ටි කරයි නේ. ලකරි. ඊට පස්සේ යනවා පුතේ ඇමයිනෝ අම්ල වලට. ඇමයිනෝ අම්ල මේක මකනම ඈ. රයිට්. ඊට පස්සේ අපි යන්නේ මොකේද? ඇමයිනෝ අම්ල නිෂ්පාදනයේට. මොකද්ද මේ කියන්නේ? ඇමයිනෝ අම්ල කියන්නේ මොනවද? ඇමයිනෝ අම්ල නිෂ්පාදනය. ඒ බලන්නකෝ. දැන් අපේ මේ ශරීරය හැදලා තියෙන පුතේ අපි දන්නා ප්‍රෝටීන් වල ඉන්නේ. නේද? මේ ප්‍රෝටීන් වල තැනුම් මේකකේ තමයි ඇමයිනෝ අම්ලය. මං කිව්වා NH2CHR COOH being ඇමයිනෝ අම්ලය. හරිද? මේකට තමයි ඇමයිනෝ අම්ලය කියලා කියන්නේ. හරිද? ඇමයිනෝ අම්ලයක් කියලා කියන්නේ ඕන් ඕකට. හරිද? දැන් මේකට නෑ මේ පාඩම නැහැ. මේක අපි ජෛවාණු වලින් කතා කරනවා. එතකොට ළමයි අපි ඇමයිනෝ අම්ල වර්ග ගත්තාම තියෙනවා ප්‍රධාන කාණ්ඩ දෙකක්. එකක් තමයි අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල. අනික තමයි අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල. හරිද? මේ බලන්න මොකද්ද කියලා. දැන් මම කිව්වා මේ ඇමයිනෝ අම්ල අණු 10 ගාණක් එකට එකතු වෙලා තමයි ප්‍රෝටීන් එකක් හැදෙන්නේ. ප්‍රෝටීන් වර්ග ගොඩාක් තියෙනවා. හරිද? හැබැයි පුතේ අපි දැනට හොයාගෙන තියෙනවා මෙන්න මේ ඇමයිනෝ අම්ල වර්ග. දැන් මෙතන ගත්තොත් මෙතන R කියලා කියන්නේ මොකක්ද දන්නවද? උඩට මෙයාට තව කාබන් රිපීට් වෙවි උඩට යන්න පුළුවන්. අන්නේ තියෙන කාබන් ප්‍රමාණය මත ඇමයිනෝ අම්ල වල නම් වෙනස් වෙනවා. එහෙම ඇමයිනෝ අම්ල අණු 20ක් විතර දැනට හොයාගෙන තියෙනවා. 20යි දැනට හොයාගෙන තියෙන්නේ. තව තියෙන්න පුළුවන් ඈ. දැනට 20යි හොයාගෙන තියෙන්නේ. හරිද? මෙන්න මේ 20 පුතේ එකිනෙකට බැඳිලා එකිනෙකට වෙනස් ප්‍රෝටීන අණු මිලියන ගාණක් හදන්න පුළුවන්. හරිද? එහෙම ගත්තාම මේ අපේ මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියලා කියන්නේ පුතේ අපිට සාමාන්‍යයෙන් ආහාර අරගෙන දැන් හිතන්නකෝ මස් මාංශ කොළ බිත්තර අනම්මනම් කාලා අපිට ඕකේ තියෙන ඇමයිනෝ අම්ල අණු වෙන් කරලා අපිට අවශ්‍ය කරන ප්‍රෝටීන අපේ සෛලය ඇතුලේ හදන්න පුළුවන්. හරිද? හැබැයි මෙතනදී අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියලා කියන්නේ අපිට එහෙම ආහාර වලින් ලබා ගන්න බැරි ඇමයිනෝ අම්ල තියෙනවා. ඒවා අපි බාහිරින් වෙනමම ගන්න ඕන. හරිද? අත්‍යවශ්‍ය නොවන කියලා කියන්නේ අපේ ශරීරය ඇතුලේ හදාගන්න පුළුවන් ස්වභාවිකව හදාගන්න පුළුවන් ඇමයිනෝ අම්ල වලට. හරිද? ඒකයි එයා අත්‍යවශ්‍ය නැත්තේ. ඇයි? අපේ ඇඟේ දැනටත් ඒ ඇමයිනෝ අම්ල හැදෙනවා. හැබැයි මෙයා එහෙම අපේ ඇඟේ ස්වභාවිකව හැදෙන්නේ නැහැ. අපි බාහිර පරිසරයෙන් ඇඟ ඇතුළට දාගන්න ඕනේ ඇමයිනෝ අම්ලය. හරිද? හැබැයි මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ටික තියෙනවානේ අපිට.
ඒක සුද්ධ ජීවියෙක් භාවිතා කරලා හදා ගන්න පුළුවන්. සුද්ධ ජීවීන්ගේ ඇඟ ඇතුලේ මේවා හදනවා. ආන් ඒ ක්‍රමය තමයි එහෙම නැත්නම් ඒ ක්‍රමවේදය තමයි පුතේ ඇමයිනෝ අම්ල නිෂ්පාදනය කියලා තියෙන්නේ. තේරුණාද? තේරුණාද? ඇමයිනෝ අම්ල නිෂ්පාදනය කියන්නේ මොකද්ද? ඇමයිනෝ අම්ලයක් කියලා කියන්නේ මොකද්ද කියලා තේරුණාද? හරිද? මොකද්ද එතකොට එතන තියෙනවා අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සහ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල කියලා. දැන් මේ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල හදාගන්න වැඩක් නැහැ නේ අපිට. අපිට හදාගන්න ඕනේ මොකද්ද? අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ලනේ. අපිට අත්‍යවශ්‍යයි. ඒක හදාගන්නේ කොහොමද? සුද්ධ ජීවියෙක් භාවිතා කරලා හදාගන්නේ. එහෙම භාවිතා කරලා හදාගන්න ඒක බෙහෙත් විදිහට එහෙම නැත්නම් කෑමක් විදිහට හරි අපි ගන්නවා අපේ ඇඟ ඇතුළට. තේරුණාද වැඩේ? රයිට්. ඕක පුතේ ලියා ගන්නකො තියෙනවා මෙන්න මෙහෙම. බලන්නකෝ මට ඉඳ ගන්න ඈ. බලන්නකෝ තියෙන කොහොමද කියලා. ඇමයිනෝ අම්ල යනු ප්‍රෝටීන සෑදීමේ තැනුම් මේකකයයි. ඇමයිනෝ අම්ල 20ක් පමණ ඇත. සුද්ධ ජීවීන්ට ඇමයිනෝ අම්ල ඔවුන් විසින්ම නිෂ්පාදනය කරනු ලබයි. නමුත් මහා ජීවීන්ට මෙම හැකියාව නොමැත. හරිද? පහලින් දාගන්න සුද්ධ ජීවීන් භාවිතා කර 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 වාණිජ වශයෙන් ඇමයිනෝ අම්ල නිෂ්පාදනය කර සුද්ධ ජීවීන් භාවිතා කර වාණිජ වශයෙන් ඇමයිනෝ අම්ල නිෂ්පාදනය කර වාණිජ වශයෙන් ඇමයිනෝ අම්ල නිෂ්පාදනය කර වාණිජ වශයෙන් ඇමයිනෝ අම්ල නිෂ්පාදනය කර ශාක හා සතුන්ගේ ශාක හා සතුන්ගේ ශාක හා සතුන්ගේ ශාක හා සතුන්ගේ ආයෙ මුලින් දැන් කියන්නම් සුද්ධ ජීවීන් භාවිතා කර වාණිජ වශයෙන් ඇමයිනෝ අම්ල නිෂ්පාදනය කර ශාක හා සතුන්ගේ ඇමයිනෝ අම්ල ඌනතා සපුරාලයි. 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 ඊට පස්සේ ඔතනම දාගන්න උදාහරණ දෙකක් දාගන්න මොනවද හදාගන්න පුළුවන් කියලා. ලයිසීන් ඊළඟ එක්කෙනා ඊළඟ උදාහරණය ග්ලූටමික් ලයිසීන් සහ ග්ලූටමික්. හරි. ඊට පහලින් දීලා තියෙනවා ග්ලූටමික් අම්ල නිෂ්පාදනයයි ලයිසින් නිෂ්පාදනයයි කොහොමද කරන්නේ කියලා. බලන්න කොහොමද කරන්නේ කියලා. සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන මොලෑසස් හා යූරියා රෝපණ මාධ්‍යයක් ලෙස භාවිතා කරමින් කොරිනෝබැක්ටීරියම් ග්ලූටමිකම් හයිලයිට් කරගන්න. ග්ලූටමික් නිෂ්පාදනය කරන්න භාවිතා කරන සුද්ධ ජීවියා වන්නේ කියලා ඇහුවත් අනිවාර්යෙන් ඉර ගහන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද්ද සුද්ධ ජීවියා? කොරිනෝබැක්ටීරියම් ග්ලූටමිකම්. කොරිනෝබැක්ටීරියම් ග්ලූටමිකම්.
පොරීන් බැක්ටීරියම් ග්ලූටමිකම්. බැක්ටීරියා වර්ධනය කරයි. එවිට ඔවුන් වැඩිපුර නිෂ්පාදනය කරන ග්ලූටමික් අම්ලය සෛලප්ලාස්මයෙන් පිටතට පොම්ප කරයි. මෙමගින් මෙම අම්ල නිස්සාරණය කරගනී. මෙම ග්ලූටමික් අම්ල මගින් මොනෝසෝඩියම් ග්ලූටමේට් මොනවද මේ මොනෝසෝඩියම් ග්ලූටමේට් කියන්නේ? ඔයාලා ඔය කෑම රස කරන්න දාන්නේ අජිනමොටෝ. අජිනමොටෝ කියන්නේ මේවට මොනෝසෝඩියම් ග්ලූටමේට් වලට නිෂ්පාදනය කරයි. මේවා ආහාර රසකාරක ලෙස භාවිතා කරයි. මේවා ආහාර රසකාරක ලෙස භාවිතා කරයි. හරිද? හයිලයිට් කරගන්න ආයේ මොනෝසෝඩියම් ග්ලූටමේට් අජිනමොටෝ කියලා. ආහාර රසකාරකයක්. ග්ලූටමික් අම්ල නිෂ්පාදනය කරලා හදන ආහාර රසකාරකය මොකද්ද? මොනෝසෝඩියම් ග්ලූටමේට්. එහෙම නැත්නම් අජිනමොටෝ. ඊට පස්සේ තියෙනවා පුතේ ලයිසින් නිෂ්පාදනය. ග්ලූටමික් නිෂ්පාදන අමුද්‍රව්‍ය හා එම ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් භාවිතා කොට ලයිසින් නිෂ්පාදනය කරයි. මේට කොරිනෝබැක්ටීරියම් ග්ලූටමිකම් ස්ට්‍රේන් හයිලයිට් කරගන්න. ලයිසින් හදන්න භාවිතා කරන සුද්ධ ජීවියා කොරිනෝබැක්ටීරියම් ග්ලූටමිකම් ස්ට්‍රේන් භාවිතා කරයි. හරි? right. ඊට පස්සේ යන්න පුතේ 29ට. 29 වෙනි පිටුවේ තියෙනවා ආහාර පරිපූරක. මොකද පුතේ පරිපූරකයක් කියලා කියන්නේ? ඛනිජ ලවණයි ප්‍රෝටීනයි අඩංගු ආහාරවලට කියනවා පරිපූරක කියලා. හරිද? මොනවද? ඛනිජ ලවණයි ප්‍රෝටීනයි අඩංගු ද්‍රව්‍යවලට කියනවා ආහාරවලට කියනවා පරිපූරක කියලා. බලන්නකෝ. ආහාර පරිපූරක නිෂ්පාදනය ගත්තාම සෞඛ්‍ය හා යහපැවැත්ම වර්ධනය කර ගැනීමට ලබා ගන්නා ඛනිජ ලවණ හා ප්‍රෝටීන ආදිය ආහාර පරිපූරක වේ. මේවා බහුලව සුද්ධජීවීන් භාවිතයෙන් නිෂ්පාදනය කරනු ලබයි. සුද්ධජීවීන් භාවිතයෙන් ආහාර පරිපූරක නිපදවීමේ වාසි කීපයකි කියලා තියෙනවා. බලන්න පළවෙනි එක දාගන්න පහලින් දාගන්න 1 අංක 1 තියාගන්න 29 වෙනි පිටුවේ අංක 1 සුද්ධජීවීන්ගේ අධික වර්ධන වේගය. සුද්ධජීවීන්ගේ අධික වර්ධන වේගය. සුද්ධජීවීන්ගේ අධික වර්ධන වේගය. ඊට පස්සේ දෙක පුතේ ලියාගන්න සුද්ධජීවී සෛලවල පවතින සුද්ධජීවී සෛලවල පවතින සුද්ධජීවී සෛලවල පවතින සුද්ධජීවී සෛලවල පවතින ජීවී සෛල වල පවතින ප්‍රෝටීන ප්‍රතිශතය අධික වීම. ප්‍රෝටීන ප්‍රතිශතය අධික වීම. ප්‍රෝටීන ප්‍රතිශතය අධික වීම. සුද්ධජීවීන් භාවිතා කිරීමේ වාසිය සුද්ධජීවී සෛලවල පවතින ප්‍රෝටීන ප්‍රතිශතය අධික වීම. අංක 3 ලියා ගන්න. අඩු වියදමකින් ලබාගත හැකි අඩු වියදමකින් ලබාගත හැකි අඩු වියදමකින් ලබාගත හැකි කාබනික උපස්තර. උපස්තර කියලා කියන්නේ සුද්ධජීවියා කන්නේ මේවා. එහෙම නැත්නම් වාසය කරන්නේ මෙතන.
කාබනික උපස්තර හරියට ග්ලූකෝස් වගේ අඩු වීදමකින් ලබාගත හැකි කාබනික උපස්තර වරහන් ඇතුලේ දාගමු මොලෑසස් තීනි කර්මාන්තයේදී ඉපද වෙන අතුරු ඵලයක් මොලෑසස් තමා පෙට්‍රෝලියම් අතුරුඵල හා කෘෂිකාර්මික අපද්‍රව්‍ය පෙට්‍රෝලියම් අතුරුඵල හා කෘෂිකාර්මික අපද්‍රව්‍ය එස වරහන් වහලා යොදා ගනිමින් මොලෑසස් පෙට්‍රෝලියම් අතුරුඵල හා කෘෂිකාර්මික අපද්‍රව්‍ය වරහන් වහලා යොදා ගනිමින් ඉතා කෙටි කාලයකදී උපරිම ප්‍රෝටීන ප්‍රමාණයක් ලබාගත හැකිවීම right මේ ටික ඉතින් ලියා ගන්න තියෙන්නේ ඈ ලියාගෙන යමු අපි උපරිම ප්‍රෝටීන ප්‍රමාණයක් ලබාගත හැකිවීම right ඊට පස්සේ පුතේ යනවා එන්සයිම් නිෂ්පාදනයේට මොකක්ද එන්සයිමයක් කියලා කියන්නේ එන්සයිම කියලා කියන්නේ පුතේ ජීවීන්ගේ ඇඟ ඇතුලේ සිද්ධ වෙනවනේ එක එක රසායනික ප්‍රතික්‍රියා නේද ඒවට කියනවා අපි ජෛව රසායනික ප්‍රතික්‍රියා කියලා මං ඉඳගෙන ඉන්නේ ඔයාලා අහගෙන ඉන්න ඒවට කියනවා අපි ජෛව රසායනික ප්‍රතික්‍රියා කියලා මෙන්න මේ ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වැඩිකරන්න දායක වන දේවල් වලට කියනවා අපි පුතේ එන්සයිම කියලා. කියන්නේ ජෛව රසායනික ප්‍රතික්‍රියාව විතරක් නෙමෙයි ඕනම රසායනික ප්‍රතික්‍රියාවක වේගය වැඩි කරන්න භාවිතා කරන එක්කෙනෙක් තමයි එන්සයිම කියලා කියන්නේ. හරිද? එතකොට මෙන්න මේ එන්සයිම පුතේ අපි නිෂ්පාදනය කරගන්න පුළුවන් සුද්ධ ජීවියෙක් භාවිතා කරලා. හරිද? එතකොට බලන්නකෝ ඒක මෙන්න මෙහෙම ලියාගමුකෝ. එන්සයිම නිෂ්පාදනය යටතේ ලියාගන්නකො මෙන්න මෙහෙම ලියාගන්න ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාව වැඩි කිරීම සඳහා
අවශ්‍ය වන වැඩි කිරීම සඳහා අවශ්‍ය වන සුද්ධජීවීන් විසින් නිපදවන 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 විශේෂිත ප්‍රෝටීන විශේෂිත ප්‍රෝටීන විශේෂිත ප්‍රෝටීන විශේෂිත ප්‍රෝටීන එන්සයිම ලෙස හැඳින්වේ. විශේෂිත ප්‍රෝටීන එන්සයිම ලෙස හැඳින්වේ. හරි. බලන්නකො පහලින් තියෙනවා මේ දාලා නමුත් සමහර එන්සයිම සුද්ධජීවීන් භාවිතා කර නිෂ්පාදනය කොට සංශ්ලේෂණය කරනු ලබයි කියලා දීලා තියෙනවා. පහලින් දීලා තියෙනවා එන්සයිම කීපයක් ඔයාලට ඒ එන්සයිම හදන බැක්ටීරියා හෝ දිලීර කාණ්ඩයත් එහා පැත්තේ දීලා තියෙනවා. හරිද? පුතේ මෙන්න මේ ටික අනිවාර්යෙන් ඔයාගේ ඔළුවේ තියෙන්න නම් ඕනේ ඈ. ඇමයිලේස් එන්සයිම හදන්නේ මොන සුද්ධජීවියක්ද කියලා අහන්න පුළුවන්. සෙලියුලෝස් හදන්නේ සෙලියුලේස් හදන්නේ කවුද කියලා අහන්න පුළුවන්. ඉන්වර්ටේස් එන්සයිම හදන සුද්ධජීවියා කවුද කියලා අහන්න පුළුවන්. ඒ හින්දා ඔයා අනිවාර්යෙන් මේක මෙන්න මේ වගුව පුතේ පාඩම් කරගන්න. හරිද? ඉතින් 9 වෙනි පිටුවේ තියෙන වගුව අනිවාර්යෙන් ඔයා පාඩම් කරගන්නම ඕනේ. ඒක අත්‍යවශ්‍යයි ඈ. ඔකෙන් MCQ එකක් දෙකක් එන්න පුළුවන් ඈ. ඒ වගුවෙන් හරි? හරි. පළවෙනි ටියුට් එකේ අවසානයේට අපි ඇවිල්ලා තියෙන්නේ. පළවෙනි ටියුට් එකේ අවසානය. රයිට්. ටක් ගාලා බලන්න. පළවෙනි ටියුට් එකේ අවසානය. බලන්න කොහොමද තියෙන්නේ කියලා. රයිට්. ප්‍රතිජීවක නිෂ්පාදනය තියෙන්නේ නේද? බලන්නකො. ප්‍රතිජීවක ලියාගන්න ප්‍රතිජීවක කියන්නේ මොකක්ද කියලා මෙන්න මෙහෙම. ලියාගන්න ප්‍රතිජීවක යනු ප්‍රතිජීවක යනු ප්‍රතිජීවක යනු සුද්ධජීවීන් විසින් සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩාල කිරීමට හෝ සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය අඩාල කිරීමට හෝ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට කියන්නේ එයාලගේ ගහනම එයාලා විනාශ කරගන්නවා. පාලනය වෙන්න. හරිද? විනාශ කිරීමට පරිවෘත්තීය ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස නිපදවන පරිවෘත්තීය ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස නිපදවෙන පරිවෘත්තීය ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස නිපදවෙන පරිවෘත්තීය ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස නිපදවෙන ද්‍රව්‍යයන්ය right ඊට පස්සේ පහලින් තියෙනවා මේවාද බැක්ටීරියා හා දිලීර භාවිතා කොට නිෂ්පාදනය කර ජීවීන් සංශ්ලේෂණය කරයි
ජීවීන් මගින් අනෙකුත් සුළු ජීවීන් විනාශ කිරීමට හෝ වර්ධනය පාලනය කිරීමට ප්‍රතිජීවක භාවිතා කරයි කියලා තියෙනවා. උදාහරණ දෙන්න බලන්න පෙනිසිලින්, ටෙට්‍රොමයිසින්, ටෙට්‍රොසයික්ලින් කියලා ප්‍රතිජීවක තුනක් තියෙනවා. මෙන්න මේ තුන් දෙනා නිප්පදවන බැක්ටීරියා හරි දිලීර හරි කාණ්ඩය ඉන්නවා ඉස්සරහින්. බලන්න පෙනිසිලින් නිපදවන්නේ පෙනිසිලියම් දිලීරය. ස්ට්‍රෙප්ටොමයිසින් නිපදවන්නේ ස්ට්‍රෙප්ටොමයිසිස් කියන ස්ට්‍රෙප්ටොමයිසිස් කියන බැක්ටීරියාව නේ. ඒක බැක්ටීරියාවක් නේ. ඊට පස්සේ ටෙට්‍රොසයික්ලින් කියන්නේත් බැක්ටීරියාවක්. හරිද? මෙන්න මේ සුදුජීවී කාණ්ඩ තුන පුතේ අනිවාර්යෙන් වාගේ ඔළුවේ තියෙන්න ඕනේ. හරිද? රයිට්. එතකොට ඔන්න පුතේ අපි පළවෙනි ටියුට් එක ඕන් ඉවර කරා. හරිද? පළවෙනි ටියුට් එක අපි DNA කියලා ඉවර කරා නේ. රයිට්. පළවෙනි ටියුට් එක ඉවරයි. දැන් පුතේ අපිට කතා කරන්න තියෙන්නේ තව පාඩම් කීයද බලන්නකෝ. දැන් මේ වෙනකොට ඉවර කොච්චරක් කිව්වද කියලා බලන්නකෝ. බලන්න. මේ වෙනකොට ඉවරයි. බලන්න. සෛල පාඩමේ 4.1 ජීවී සෛල හා පටක කතා කරලා ඉවරයි. හරිද? ඊට පස්සේ 4.2 සුද්ධජීවීන් එකත් ඉවරයිනේ කතා කරලා. ඊට පස්සේ පුතේ 4.3 මේ දැන් ඉවර කරේ. සුද්ධජීවීන් ආශ්‍රිත තාක්ෂණික නිෂ්පාදන. හරිද? මෙන්න මේ තුනත් මේ තුන සම්පූර්ණයෙන්ම අපි කතා කරලා ඉවර කරලා ඉන්නේ නේද? ඔව් සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා පුතේ 4 මෙතන ඉඳන් මම ඒ ටික මම වෙන පෑනකින් දාන්නම්කෝ. අපිට කතා කරන්න තියෙන ටික 4 මොනවද? ශාක 4 මේ ටික නම් ලේසි ඈ. මේ ශාක ඉවර වුණාම ඊටු ටික ලේසි. වනාන්තර 4 පටක රෝපණය. ඊට පස්සේ 4 ඇනිමාලිය රාජධානය. ඒ කියන්නේ පෘෂ්ඨවංශීන් හා අපෘෂ්ඨවංශීන්. පෘෂ්ඨවංශීන් හා අපෘෂ්ඨවංශීන්. මෙන්න මේ ටික තමයි දාරන්නේ. මෙන්න මේ ටියුට් එක. මෙන්න මේ ටියුට් එක. මේ ටියුට් එක තමයි කතා කරන්න තියෙන්නේ අපිට. හරිද? රයිට්. එතකොට මේ ටියුට් එක අපි සම්පූර්ණයෙන් ඉවර කරනවා හෙට. හරිද? දැන් ඔන්න අද මම මේ එක්ස්ට්‍රා ඩේට් එකක් දාගත්තේ අර අපේ ටියුට් එක. ඒ කියන්නේ පළවෙනි ටියුට් එක ඉවර කරලා දාන්න ඕනේ හින්දා. ඊ අපිට ඉවර කරන්න ටයිම් එක නැති වුණා කියලා කියන්නේ අපි එතනින් නවත්තුවා. නවත්තලා ඊටු ටික ඩිස්කස් කරන්න තමයි මම අද ටයිම් එක දාගත්තේ. හරිද? රයිට්. එතකොට හෙට පුතේ අපේ ටාගට් එක තියෙන්නේ ශාක කොටස ඉවර කරන්න ඕනේ. වනාන්තර ටග් ගාලා ඉවර කරන්න ඕනේ. පටක රෝපණයයි පෘෂ්ඨවංශීන් හා පෘෂ්ඨවංශීන් ඉවර කරන්න ඕනේ. කතා කරලා ඉවර කරනවා. මේ ටික අපි හෝම්වර්ක් එකක් හරි දීලා මේ දෙක අපි ඉවර කරලා දානවා. හරිද? එතකොට අනිවාර්යෙන් අපි කතා කරන්න ඕනේ මෙන්න මේ ශාක කොටස. හරිද? ඊටු ටික නම් ලොකු වැදගත්කමක් නැහැ. හැබැයි ශාක කොටසෙන් අපිට අහන ප්‍රශ්න ප්‍රමාණය වැඩි. ඒ හින්දා ශාක ටික අනිවාර්යෙන් ලස්සනට ඇඳලා පිළිවෙලට කතා කරලා ඉවර කරන්න ඕනේ. හරිද? හරි. එහෙනම් මම අදට මෙතනින් ඉවර කරනවා. එක්ස්ට්‍රා ක්ලාස් එක පුතේ අදට මම මෙතනින් ඉවර කරනවා. එතකොට ඉවරයි. හෙට අපේ ඩේ එක තියෙන්නේ. හෙටනේ සමුදාය බදාදානේ අපේ ක්ලාස් එක යන්නේ. එහෙනම් පුතේ හෙට බදාදානේ. හෙට අපි හවස හරියටම 7 වෙනකොට ජොයින් වෙන්න ක්ලාස් එකට 7 වෙනකොට හම්බෙමු. එතකොට මේ පාඩම සම්පූර්ණයෙන් ඉවර කරලා දාන්න පුළුවන්. එතකොට ඊළඟ සති දෙකේ අපි කතා කරන්නේ මොකද්ද? ඊළඟ සති දෙකේ අපි කතා කරන්නේ ජෛවාණු පාඩම. හරිද? ජෛවාණු පාඩම තමයි කතා කරන්න තියෙන්නේ ඊළඟ සති දෙකේ. හරිද? ඒත් එක්කම මේ සතිය අපිට කතා කරන්න තියෙනවා මොකද්ද? පේපර් එක. පේපර් 5 එක කතා කරන්න තියෙනවා අපි සිකුරාදාට ලෑස්ති වෙලා ඉන්න එහෙනම් පේපර් 5 එක ඩිස්කස් කරන්න සම්පූර්ණ නයිටක් ගන්න හරි කමන්නේ බලන්න එන්න. හරි. එහෙනම් හැමෝටම පුතේ ආයිබුවන්. මම මෙතනින් ක්ලාස් එක නවත්තනවා. වැඩ ටික හරියට කරගන්න. රෙකෝඩින්ස් දානවා. මම දැන් දානවා.
හරි එහෙනම් හැමෝටම ආයුබෝවන් පරිස්සමෙන් ඉන්න